හෝ අවුරුදු 24 චූටි ගෑන් ළමයිගේ ජීවිත කතාවක් අපි විනාඩි දෙකකින් අහලා යමුද? එහෙනම් මාත් එක්ක වීඩියෝකට. මේ තරුණිය නමින් අංජලි ખાન. මේ තරුණිය 2001 අගෝස්තු 3 තමයි පිලිපීනයේ මැන්ඩලෝන් නගරයේ ඉපදුනේ. මෑ පිලිපීන කොරියානු ජාතිකත්වය ලබයි. මෑට පිලිපීන කොරියානු ජාතිකත්වය ලැබෙන්නේ කොරියානු පියෙකු සහ පිලිපීන මවක දව ඉපදුන නිසා. මේ තරුණිය හැඳින්වීමට විවාමැක්ස් ක්වීන් යනුවෙන් වර්තමානයේ අනුවර්ත නාමයක් ලැබිලා තියෙනවා. මෑ ගොඩක්ම ප්‍රසිද්ධ වන්නේ කාමුක ත්‍රාසජනක චිත්‍රපටවලට මෑගේ චරිතයට උපරිම සාධාරණයක් කරපු නිසා. මේ නිල් චිත්‍රපට පිලිපීනයේ විතරක් නෙවෙයි ලෝකයේ සියලු දෙනා අතර ඉතාම ප්‍රසිද්ධියට පත් වුණා. මේ ආකාරයේ නිල් චිත්‍රපට ගොඩකට මෑ හිමිකම් කියනවා. ඒ අතරින් වඩාත් ජනප්‍රිය චිත්‍රපට වන මහජෝන් නයිට්ස් 2021 සහ සිලිප් සවපෝයි 2022 චිත්‍රපට ලෝකයේම ගොඩාක් ප්‍රසිද්ධියට පත් වුණා. මෑ මුලින්ම ශේෂ්ත්‍රයට පා තිබ්බේ නිරූපණ ශිල්පිනියක් විදියට. ඒ පැමිණීමෙන් පසු මෑගේ සුන්දරත්වයත් සමග විවාමැක්ස් ආයතනයෙන් මේ තරුණිය නිල් චිත්‍රපට සඳහා වඩාත් ප්‍රසිද්ධියට පත් වුණා. 2024 ජූලි 24 මෙයා විවාමැක්ස් ක්වීන් යනුවෙන් ලෝකෙටම ප්‍රසිද්ධ වුණා. ඌවේ තායිපේ ජාත්‍යන්තර චිත්‍රපටවලදී සිලිප් සහ උපෝ චිත්‍රපටයෙන් ඇගේ රංගනීය වෙනුවෙන් ඇය හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවා. මෑතකදී මේ තරුණිය මෑ මෙතෙක් කාලයකට නොකියපු කතාවක් මෙයා මාධ්‍යයට කියලා තියෙනවා. කොරියානු හමුදා ජෙනරාල්වරයෙකු ඇයගේ පියාගෙන් ශාරීරික හිංසනයට ලක් වූ මෑය ඉතාම දුෂ්කර ළමා කාලයක් ගත කළ බවට අංජලි ખાන් පසු කාලීනව මාධ්‍යයට හෙළි කරලා තියෙනවා. ඉතින් guys ඔයාලට මොකද මේ හිතෙන්නේ? හිතන දේ පහලින් කමෙන්ට් එකක්